ආයුබෝවන් A-Level Arts YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ 2025 අපස උසස් පෙළ භූගෝල විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටසෙන් එනම් ප්‍රායෝගික භූගෝල විද්‍යාව කොටසෙන් අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න පිළිබඳවයි. මම මීට පෙර භෞතික හා මානව භූගෝල විද්‍යාවට අදාළ අනුමාන ප්‍රශ්න පිළිබඳව වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒවා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පහළ description එකේ link දෙක දාලා තියෙනවා බලන්න. හරි එහෙනම් අපි බලමු මෙවර උසස් පෙළ විභාගයට ප්‍රායෝගික භූගෝල විද්‍යාව කොටසෙන් අහන්න පුළුවන් අනුමාන මාතෘකා මොනවාද කියලා. පළවෙනි අනුමාන මාතෘකාව තමයි නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්ප. නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්ප තුනක් තියෙනවා. ඒ තමයි GIS, GPS හා RS. මෙවර විභාගයට මෙම ක්‍රමශිල්ප තුනෙන් දෙකක් හෝ එකක් ගැන අනිවාර්යම ප්‍රශ්නයක් අහනවා. මුලින්ම GIS ගැන කතා කරනකොට GIS කියන්නේ මොකක්ද? මූලික සංරචක පහ වෙන පරිගණක දෘඩාංග, මෘදුකාංග, දත්ත භාවිතා කරන පුද්ගලයෝ හා ක්‍රමවේද මෙන්ම GIS වල ප්‍රයෝජන හා වැදගත්කම යන කොටස් බලා ගන්න. එමෙන්ම ඉහත සඳහන් කරපු මූලික සංරචකයක් වන දත්තවල දර්ශක හා සිවුරස් දත්ත ආකෘති දල සටහන් ආකාරයෙන් ඇඳලා ඒවායේ වෙනස පැහැදිලි කරන්න පුරුදු වෙන්න. ඊළඟට GPS ගැන කතා කරනකොට GPS කියන්නේ මොකක්ද? GPS වල තියෙන මූලික උපාංග තුන හා ඒවායේ ක්‍රියාකාරීත්වය, GPS වල තියෙන ප්‍රයෝජන වගේම සංචාරය කරන පුද්ගලයෙකුට මෙම GPS උපකාරී වන ආකාරය යන කරුණු බලා ගන්න. ඊළඟ ක්‍රමශිල්පයේ වෙන RS හෙවත් දුරස්ථ සංවේදය ගැන කතා කරද්දී RS කියන්නේ මොකක්ද? දත්ත රැස් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම හා ඒවායේ ලක්ෂණ වගේම ප්‍රයෝජන බලා ගන්න. හරි අපි එහෙනම් ඊළඟ අනුමාන මාතෘකාව වන දත්ත වර්ග පිළිබඳව කතා කරමු. මෙහිදී ප්‍රධාන දත්ත වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත, ප්‍රාථමික හා ද්විතීක දත්ත, සන්තතික දත්ත හා විවික්ත දත්ත, අසමූහිත දත්ත හා සමූහිත දත්තයි. මේ දත්ත වර්ග ආශ්‍රයෙන් පසුගිය සෑම අවුරුද්දකදීම අනිවාර්යම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ නිසා මෙවර විභාගයට මේ සම්බන්ධයෙන් අනිවාර්යම ප්‍රශ්නයක් දෙනවා. පසුගිය අවුරුදුවලදී මේ සම්බන්ධයෙන් අසා ඇති ප්‍රශ්න සමග සංසන්දනය කරලා බලනකොට ප්‍රාථමික දත්ත හා ද්විතීක දත්ත ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික හා ද්විතීක දත්ත ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. ඒ අනුව දත්ත රැස් කිරීමේ ක්‍රම, දත්ත රැස් කිරීමේදී මුහුණ දෙන ගැටලු වගේම වාසි අවාසි පිළිබඳවත් බලා ගන්න. තුන්වෙනි අනුමාන මාතෘකාව තමයි සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම. සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත වගුව, සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත වක්‍රය, අපගමන ප්‍රස්ථාර, විසරණ සටහන, සංඛ්‍යාත බහුවශ්‍රය ආදී ක්‍රම මගින් දත්ත නිරූපණය කරන ආකාරය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් පසුගිය අවුරුදුවලදී අනිවාර්යම ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහිදී 2020 වර්ෂයේදී සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත වගුව හා සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත වක්‍රය ආශ්‍රයෙන්ද, 2021 වර්ෂයේදී අපගමනය හා අපගමන ප්‍රස්ථාර ඇසුරෙන්ද, 2022 වර්ෂයේදී චාතුර්ථක හා විසරණ සටහන ඇසුරෙන්ද, 2023 වර්ෂයේදී සංඛ්‍යාත බහුවචන ඇසුරෙන්ද, 2024 වර්ෂයේදී මාතය මධ්‍යයන්‍ය හා මධ්‍යස්ථය ආශ්‍රයෙන්ද ප්‍රශ්න අහලා තියෙනවා. ඒ අනුව මෙම ප්‍රශ්න සමග සංසන්දනය කරනකොට මෙවර උසස් පෙළ විභාගයට සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත වක්‍රය, අපගමන ප්‍රස්ථාර හා විසරණ සටහන යන කොටස් වලින් ප්‍රශ්න ඇසීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා එම කොටස් කෙරෙහි වැඩිපුර අවධානය යොමු කරන්න. ඊළඟට අවසාන අනුමාන මාතෘකාව තමයි ප්‍රස්ථාරික ක්‍රමවේද. මේ යටතේ ප්‍රධාන ප්‍රස්ථාර ක්‍රම හතරක් අධ්‍යයනය කරනවා. ඒ තමයි රේඛා ප්‍රස්ථාර, තීරු ප්‍රස්ථාර, පිරමීඩාකාර ප්‍රස්ථාර හා සක්සටහනේවත් බෙදෙන ලද පුරුදු ප්‍රස්ථාරයි. තවද මේ රේඛා ප්‍රස්ථාර සරල රේඛා හා බහු රේඛා වශයෙන්ද, තීරු ප්‍රස්ථාර සරල, දිත්ත හා බහු තීරු වශයෙන් නැවත වර්ග කරනවා. ඉතින් මේ ප්‍රධාන ප්‍රස්ථාර ක්‍රමවේද හතර ඔස්සේ පසුගිය අවුරුදුවලදී අනිවාර්යම ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහිදී 2019 වර්ෂයේ බෙදෙන ලද පුරුදු ප්‍රස්ථාර ඇසුරින්ද, 2020 වර්ෂයේදී බහු තීරු ප්‍රස්ථාර ඇසුරින්ද, 2021 වර්ෂයේදී පිරමීඩාකාර ප්‍රස්ථාර ඇසුරින්ද, 2022 වර්ෂයේදී දිත්ත තීරු ප්‍රස්ථාර ඇසුරින්ද, 2023 වර්ෂයේ බෙදෙන ලද වෘත්ත ප්‍රස්ථාර ඇසුරින්ද, 2024 වර්ෂයේදී බහුරේඛා ප්‍රස්ථාර ඇසුරින්ද ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ අනුව මේ පසුගිය අවුරුදුවලදී අහලා තියෙන ප්‍රශ්න සමග සංසන්දනය කරලා බලනකොට මේ ප්‍රස්ථාරික ක්‍රමවේද යන කොටසේ මෙවර උසස් පෙළ විභාගයට තීරු ප්‍රස්ථාර හා පිරමීඩාකාර ප්‍රස්ථාර ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඒමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ප්‍රස්ථාර අඳින විදිහ වගේම ඒ ආශ්‍රයෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුරුදු වෙන්න. විශේෂයෙන්
එහෙම ප්‍රස්ථාරන්දිද්දී මාතෘකාව, පරිමාණය, සූචකය, වර්ණ භාවිතය, මූලාශ්‍ර හා රාමුව යන මූලිකාංග පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්න. මම පසුගිය අවුරුදුවලදී මේ ප්‍රධාන අනුමාන මාතෘකා 4 යටතේ අසා තිබූ සෑම ප්‍රශ්නයක්ම දාලා තියෙනවා. ඒවට පිළිතුරු ලියලා හොඳට පුරුදු වෙන්න. එක්සෑම් එකට තව ටික කාලයක් තියෙන නිසා පේපර්ස් වලට පිළිතුරු ලියලා ලියන ටයිම් එක ස්පීඩ් එක හදාගෙන එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න. හරි එහෙනම් අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. A Level Arts YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරන්න.